ඔබ සාදරයෙන් පිළිගන්නවා Find the Way YouTube channel එක වෙත. අද වීඩියෝවෙන් අපි අපට අමතක වන්නේ ඇයි කියන දේ ගැන ඉගෙන ගනිමු. ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද? මට තේරෙන්නේ නැහනේ. ඉගෙනීම කියන්නේ අසා සිටීම, බලා සිටීම, කියවීම, ක්‍රියාකාරකම් කිරීම වගේ අත්දැකීම් වලින් ඇතිවන චර්යාත්මක වෙනසක්ද? එම වෙනස දීර්ඝ කාලීනව පවතිනවාද කියන දේ සම්බන්ධවයි. ඉගෙනුම් ක්‍රියාවලිය මගින් සිදුවන්නේ ඇස, කන, නාසය, දිව සම යන ඉන්ද්‍රියන් පහ මගින් දැකීමෙන්, බැලීමෙන්, කියවීමෙන්, ගන්ධ, සුවඳ, රස සහ ස්පර්ශ කර හඳුනාගෙන අවබෝධ කරගෙන ඒවා කෙටි කාලීන මතකය තුල තැන්පත් කිරීමත් ඉන් පසුව දිගුකාලීන මතකයට මාරු කිරීමේ ක්‍රියාවලියයි. අපිට ඉගෙන ගැනීමේදී තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඉගෙන ගන්න දේ අමතක වීම. වැදගත්ම කාරණයක් වන්නේ කලින් කිව්වා වගේ අපි බැලුවට අවධානයකින් බලනවද? පොතක් අරගෙන කියවුවට ඒක හරි අවධානයෙන් කියවනවද? අපි කෑමක් කෑවත් ඒක කන්නේත් TV එක හරි Facebook එක හරි YouTube එක හරි යන ගමන්ද? මේ වගේ අපිට අහිතකර චර්යාවල ඉන්නවා නම් අපි අනිවාර්යෙන්ම ඒව වලින් ඈත් වෙන්නම ඕනේ. මොකද මේ ඉගෙනීම කියන දේ පාසල් අධ්‍යාපනයට වගේම අපේ සාමාන්‍ය ජීවිතයටත් අපිට වැදගත් වෙනවා. ඒ නිසා ඒක හරියට ඉගෙන ගන්න නම් අපි එක දෙයකට එක මොහොතකදී අවධානය දෙන්න පුරුදු වෙන්න ඕනේ. මම උදාහරණයකට මෙහෙම කියන්නම්. දැන් මට එළියෙන් ඇහෙනවා ලිනික් කෑ ගහන සද්දයක්. එතකොට දැන් ඔයාලා මගේ මේ වීඩියෝ එක නරඹන ගමන් ඒකට නම් ඇහුම්කන් දීගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයා ඇත්තටම අවධානයකින් නෙමෙයි මේ දේ කරන්නේ. අන්න ඒ වගේ අපි අපේ අවධානය හරි එක තැනක තියාගන්න අනිවාර්යෙන්ම පුරුදු වෙන්න ඕනේ. අමතක වන්නේ ඇයි? මිනිස් මනසේ ස්වභාවය වන්නේ දිනක් තුල මනසට ඇතුළු වන මිලියන ගණනාවක් තොරතුරු වලින් සීමිත ප්‍රමාණයක් පමණක් දිගුකාලීන මතකයට එක් කිරීමයි. සංවේදී ඉන්ද්‍රියන් මගින් ලබා ගන්නා 100%ක් තොරතුරු අතරින් 70%ක් කෙටිකාලීන මතකයටත් ඉන් 30%ක් දිගුකාලීන මතකයටත් හුවමාරු වන අතර ඒ අනුව 70%ක් පමණ ප්‍රමාණයක් සාමාන්‍ය මානසික මට්ටමක් යටතේ මතකයෙන් ගිලිහී යන බව මනෝවිද්‍යාත්මක පිළිගැනීමයි. අමතක වීම මූලික කරුණු 3ක් යටතේ ඇතිවේ. අංක 1. නිවැරදි ආකාරයට දත්ත ඇතුළත් නොකිරීම. උදාහරණයක් විදියට ඔයා පාඩමක් ඉගෙන ගන්න වෙලාවේදී ඒකට අදාළ නොවන වෙන සිතුවිලි වල යෙදිලා ඉන්නවා. අර මං කලින් කිව්ව උදාහරණය වගේ. අංක 2. නිවැරදි ආකාරයට දත්ත තැන්පත් නොකිරීම. උදාහරණයක් විදියට යම් පිළිවෙලකට කෙටි ක්‍රම මගින් හෝ පින්තූරු වගේ දෙයක් මගින් හෝ එහෙම නැත්නම් අපිට සින්දුවක් වගේ කවියක් වගේ ආකාරයකට හෝ මෙය මනසේ තැන්පත් නොකිරීම. අංක 3. නිවැරදි ආකාරයට දත්ත යලි ආවර්ජනය නොකිරීම. උදාහරණයක් ලෙස අද ඉගෙනගත්තු දෙය අද පාඩම් කරත් ඒක සති 2-3ක් යනකම්වත් නැවත නොබැලීම. ඒත් අපි කරන ලොකුම වැරද්ද තමයි අපි අද ඉගෙන ගන්න දෙය අදත් නොබලාම සිටීම. ඉහත කරුණු 3 නිසා මතකයේ දුර්වලතා ඇතිවීමට පුළුවන්. එය මගහරවා ගැනීමට අනුගමනය කළ හැකි සාර්ථක ක්‍රමවේදයන් පවතිනවා. අපි ඉදිරියේදී එම ක්‍රමවේදයන් ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දිගුකාලීන මතකය නොමියන මතකය ලෙස හඳුන්වනවා. එලෙස දිගුකාලීන මතකයට ඇතුළු වූ යම් තොරතුරක් ආපසු ගැනීමට නොහැකි වන්නේ අනුගමනය කරන ක්‍රමවල පවතින දුර්වලතා නිසා විය හැකියි. එක්වරක් දත්ත ඇතුළත් කිරීමේදී
සංවේදී මතකයෙන් කෙටිකාලීන මතකයට 70%ක්ද දිගුකාලීන මතකයට 30%ක්ද ඇතුළු වන අතර ආපසු ආවර්ජනය කළ හැකි තොරතුරු ප්‍රමාණය වන්නේ 30%ක් පමණක් බව සොයාගෙන තියෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය නැවත නැවත කිරීම මගින් එම ප්‍රමාණය 60% දක්වාත් එය නැවතත් කිරීම මගින් 90% දක්වාත් අන්න ආදී ලෙස දිගුකාලීන මතකයේ තැන්පත් වන තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. එය නැවත නැවත කිරීම ලෙස හඳුන්වනවා. මෙහිදී එය කිරීමේ විවිධ ක්‍රම අනුගමනය කිරීම මගින් මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ක්‍රමවේදයන් ඉදිරි වීඩියෝවන් ඔස්සේ අපි ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අමතක වීමට බලපාන ප්‍රධාන හේතු. ඒ වගේ හේතු අපිට තියෙනවා 6ක්. අපි ඒක වෙන් කරලා තියෙනවා කොටස් 6කට. අංක 1 මතක තබා ගන්නා දෙය භාවිතයට නොගැනීම. අංක 2 කාලය සමග මතකයේ තබාගත් සටහන් විනාශ වීම. අංක 3 මතක තබා ගන්නා කරුණු පිළිවෙලක් නොමැති වීම හා පරස්පර වීම. අංක 4 දුර්වල ලෙස මතකයේ දත්ත ගබඩා කර ගැනීම. අංක 5 මතකය තුල දත්ත ගබඩා කර ගැනීමේදී එම විෂය කොටස් වලට ඇති අකමැත්ත සිත තුලට ඇතුළත් කිරීම. අංක 6 මතකය පිළිබඳ අධික සැක ඇති කර ගැනීම. ඉතින් මෙම කරුණු ගැන ඔබ සිතන දේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. අමතක වීමට නියම බෙහෙත් අපි ඔබ වෙත ඉදිරි වීඩියෝ වලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.